සුබ උදෑසනක් යාළුවනේ. මිරකල් බයෝග්‍රීන් භාවිතා කරලා පස්සේ බලන්න දැන් මේ ඔයාලට පේනවා ඇති මේ ඇත්තටම මේ ගම්මිරිස් වල අර තිබුණ කහ පාට ගතිය නැති වෙලා දැන් ටිකක් කොළ පාට හුරු වෙලා තියෙනවා. තව එකපාරක් වගේ පාවිච්චි කළා මේක හොඳටම සාමාන්‍යයෙන් කොළ පාටට එනවා. ඒතකොට ගම්මිරිස් ඇටවල මේ බලන්න මේ වගේ සාමාන්‍ය මේ කරල්ල දැන් මේ වගේ පොඩි වුණත් මේ බොල් අඩුයි. හොඳටම ඇට පිරලා තියෙනවා මේ සාමාන්‍යයෙන් මේ බලන්න මේ වගේම සාමාන්‍යයෙන් මේ නැත්තම් කලින් මේ වගේ තිබුණේ ඇට නෑ කරල්ල විතරයි තිබුණේ නැට්ට විතරයි තිබුණේ ඇත්තටම කියනවා නම් මේ මිරකල් බයෝග්‍රීන් භාවිතයෙන් පස්සේ සාමාන්‍යයෙන් මේ ලොකු වෙනසක් තියෙනවා ගම්මිරිස් වලට. මේ බලන්න මේ ගම්මිරිස් වල පෙන්නන මේක කහම කහ පාට එක නැරෙන්න වගේ වැටිලා තිබුණේ. දැන් මේක දැන් කොළ පාට හුරු වෙනවා. දැන් කරලුත් හොතර හැදලා තියෙනවා වැලේ බලන්න. ගහේ මුදුනටම කරල් හැදලා තියෙනවා. මේ බලන්න මේක ඕනම කාලයක පාවිච්චි කරනකොට ගොඩක් මේ පායන කාලට පාවිච්චි කරන වැඩි වැස්ස කාලට පාවිච්චි කරන එක තමයි ගොඩක්ම සාර්ථක. මේ උදේ පාන්දර පාවිච්චි කරන තරමට හොඳයි අවුව වැටෙන්න කලින්. එතකොට අර අවුවට ඉතින් ඕන පොහොරක් පිච්චෙන වගේ වෙනවනේ. දැන් මේක සාමාන්‍යයෙන් බලන්න මේ දැන් මේ වගේ කරල් එහෙම හොඳට හැදිලා තියෙනවා මේ ඇත්තටම මේ මට නම් හරි සතුටුයි මේ වගේ පොහොරක් මේ හඳුන්ලා දීපෙක් ගැනම මිරකල් බයෝග්‍රීන් ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි. මේ මම දැන් බෝතල් දෙකක් වගේ ගෙනල්ලා පාවිච්චි කරලා තියෙනවා මේ ඉඩමට. අක්කර 3ක වගේ ඉඩමක් මේක. මිලි 150ක් වගේ පාවිච්චි කරලා තමයි මේ 16 ටැංකියට පාවිච්චි කරන්නේ. සාමාන්‍ය එළවලු පළතුරු හැම දෙයකම මේක ගොඩක්ම මේ සාර්ථක පොහොර එකක්. මේක 100%ක්ම කාබනික හින්දා මේ වසවිසකුත් නැහැ. ඒක හින්දා ඉතින් අර ගොඩක් ඉතින් අර ලංකාවේ දෙයක් ඉතින් ඇත්තටම අගය කරන්න ඕනේ.